අපි මේ ළඟට ගිහිල්ලා බලලා ඉරි තලලා තියෙන විනාශය අපි දැක්කපු නිසා තමයි අපි මෙච්චර මේ කෑ ගහන්නේ. ඒ අනුසුරක් තියෙන්නේ. මිලිමීටර් 50 ඉක්මන වැස්සක් ආවොත් ටිකක් අවදානම් මට්ටම වැඩි. ඔක්කොම ඩෙවලොප් කරලා තියෙන පොඩේ. මේ බලන්නකෝ මේ කොහොම පොඩ පල්ලාට බහින්නකෝ මේ කොහමද ගිහිල්ලා තියෙන්නේ කියලා අපි මේ ඊපෙරේද ගියා කඳු මුදුනට ගිහිල්ලා අපි එතන පැල්ලෑට නිරීක්ෂණය කරගෙන ආව පැල්ලෑට. මුලින්දලා බලුවට පස්සේ තමයි පේන්නේ මේ ප්‍රදේශයේ ඒ තරම් ඉදි තලලා හත්ත වගේ. ගන්න දෙයක් නැහැ. ඔය හැම එකටම මූලික හේතුව තියෙන්නේ මේ ගල්වලේ වෙඩි දැමීමෙන්. MBO එකෙන් ඔක්කොම හැමතැනම ඇවිල්ලා තිනවා රිපෝට් ගත්තා කියලා ආරංචියක් තියෙනවා. තව අපිට මේක මෙහෙමයි කියලා අපිට කිසි රිපෝට් එකක් ලැබිලා නැහැ. ගම්මාන 6-7කට අනුතුරක් තියෙනවා මේ කේස් එකේ. එනිසා ඉතින් මේ ලොකු නිලධාරි බලලා මොකක් හරි මේකට හැකියාව විසඳුම තමයි මේ ගම්මාත ඇටියට මම ඉල්ලා සිටින්නේ. අනිත් ඊපාර අපි අර කතා කරලා පස්සේ මතකද මයින්දයි? ඊපාර අපි ඔය ප්‍රශ්නෙට ගියාට පස්සේ දේශපාලන අධිකාරියන්ට අපි එපා කිව්වනේ. අපි ඔහුට කලින් උත් එකපාර නෙවෙයි කීපව තමයි ගිහිල්ලා තියෙනවා ගල් වල තහනම් කරන්න. අවුරුද්දක් නවත්තලා තිබ්බා. ඒ වුණා දේශපාලන මැදිහත් වීම එක තමයි ඒක නැවතත් උඩට ඇවිල්ලා තියෙන්නේ. අනිත් අපිට ආරංචි අක්කර 30ක් වගේ යාට දීලා තියෙනවා. අක්කර ගානක් කතාවක් එකේ තියෙනවා. ලොකු දේශපාලඥයෝගේ හයිය තිබ්බ හන්ද තමයි මෙයා මේ තරම් කොට දිගට ගියේ. නැත්නම් ඔක යන්න විදියක් නැහැ. ගම්මානේ පාරවල් පුපුරලා තියෙන ලොකු කන්ට්‍රල් ගිහිල්ලා, ගල් ලොරිය ගිහිල්ලා. ඕව අපි තානම් කරන්න දැහැන් උත්සාහ කරා කොහෙන්වත් බැරුණා. මේ සැරේවත් අපිට මේක නීති අනුකූල තානම් කළා දෙන්න. ලොකු නිලධාරීන්ගේ ජනාධිපතිතුමා අපි ඉල්ලා සිටින්නේ ගම්මාන කීපයකටම තියෙන අනතුරක් අපි මේකෙන් නවත්ත ගන්න ඕනේ. අපි මේ ළඟට ගිහිල්ලා බලලා ඉරි තලලා තියෙන විනාශය අපි දැක්කපු නිසා තමයි අපි මෙච්චර මේ කෑ ගහන්නේ. අපි ඉන්නේ අපිට විසඳුමක්. අපි ගල් වලට අලුතෙන් පොපොරලාද මේ ගල් වලට විරෝධතාවයක් නෑ. ගල් වල එම්බිආරේ නවත්තන්න ඕනේ. මේ පරම දැක්කම පුදු වෙන්නේ. ඒකනේ. අතන හිටපු ටිකක් නෑ. හැමදාම මේ දවස්වල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ කමිටුව අපි උඩ කැඳවුවා. ඊයේ ප්‍රශ්න අපි සාකච්ඡා කරා. මොණි ලෑන්ඩ් ප්‍රශ්නේ අලුගොල්ල කන්දේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. ඊයේම අපි NBR එකේ මේ ප්‍රධාන හර්ෂණීය සභාවකට යනවා. එතකොට ඒ වාර්තාව අපි දල වශයෙන් සාකච්ඡා කරගත්තා. එයා කියන්නේ අතන පැලුම ටිකක් විවර වෙලා තියෙනවා ටිකක් මේ භූ පැලුම විවර වෙලා තියෙනවා. ඊට පස්සේ අනුසුරක් තියෙනවා. මිලිමීටර් 50 ඉක්මන වැස්සක් ආවොත් ටිකක් අවදානම් මට්ටම වැඩි. ඒ නිසා తాවකාලික පිළියම් හැටියට එතුමිගේ පැත්තෙන් යෝජනා වුණා ඉක්මනට ඔක්මැට්ටක් දාලා අර පැනුම වහන්න ඕනේ. වතුර ඇතුළට බහින්න නැති වෙන්න. ඊළඟට වතුර රැස්වීම කන්දේ බලපන්න නම් කාණු පද්ධතිය ඔක්කොම පිළිසකර කරන්න ඕනේ. කාණු අවහිරයෙන් ඉදිකිරීම කරලා තියෙනවා කඩන්න වෙනවා. කඩත්තම් ඔක්කොම ආරක්ෂා කරන්න බෑ. කාණු පද්ධතිය පිළිසකර කරන්න ඕනේ. ඊට පස්සේ උඩ තියෙන ගල්වල අපි වහන්න කියලා තාවකාලික නවත්තන්න කියලා තීන්දුව කරා. ආයෙ ගල්වල කරන්න දෙන්නේ නැහැ. ඒ ගැන බයක් වෙන්න එපා. තාවකාලික තමයි ඉස්සර ගන්න නීත්‍යානුකූල කරන්න ඕනේ රිපෝට් එක. ඒ පරීක්ෂණ යන්න එපා. ඒක අපත පරීක්ෂණ යන්න ඕනේ. දැනට අපිට පුළුවන් බලයට නීතියට අනුව අපිට තාවකාලික නවත්තන්න. ඊළඟට මේකට භූවිද්‍යා පතල් කැණීම් දාලා ඒ රිපෝට් එක ගන්න. ඒ ටික අරන් අපි අදහසින් යන්නම ගත්තොත් නවත්තන්න තමයි. නීත්‍යානුකූල වෙයි කරන්න. එන නීත්‍යානුකූලයක කරා. ඊළඟට දැන් අපි කොළඹින් ඊයේ තීන්දුවක් ගත්තා. දිස්ත්‍රික්ක ලේකම්තුමා දෙවියම ගහලා තියෙන්නේ කොළඹින් ස්පෙෂල් ටීම් එකක් ගේනවා. මේ කන්දක් තියෙනවා. තව කන්ද කීපයක් අපිට තියෙනවා වියලු වාසනේ. ඒවලත් අපි ස්පෙෂල් ටීම් දාලා බලලා ඒ කට්ටියට නිර්දේශ දානවා. ඒ හින්දා එහෙම කරලා වැඩි ටික කරනවා. ඉතින් අපිට ඕනේ ප්‍රදේශවාසීන්ගේ සහාය අවශ්‍යයි. අර ටික වහ ගන්න අවශ්‍යයි. දැන් කාණු පද්ධති සුද්ධ කරන්න ගියාට පස්සේ එක ප්‍රශ්න එනවා. මේක කරන්න බෑ. මේක කරන්න බෑ කියලා. එහෙම බෑ. මේ වෙලාවේ තීන්දුව අරන් ඉතින් මේ කාණු පද්ධතිය කොට ගන්න වෙනවා.
ඔව් අපි ආයෙත් අමතරව ලංකාවේ නිෂ්පේක්ෂක ටීම් එකක් ඉන්නවා සොයිල් ටෙක් කියලා ආයතනයක්. ඒකට ස්විච්චාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා ගමක මහත්තයා දැන් මේ තුදිට සාකච්ඡාව යට කරේ. ඒ කට්ටියට පැවරුවා ඒ කට්ටියක අවශ්‍ය තාක්ෂණය අපේ සමාන ආයතන වලට වැඩි එතන නොදී තියෙනවා. ඒ කට්ටියට පරීක්ෂණයක් පවත්වලා ඒ වාර්තාවක් දෙන්න කිව්වා ඒවත් ගන්නවා. ඒක අපි කරනවා. එඳා මේ දැනට සුරක්ෂිතයි. අපි තව තීන්දුව ටිකක් ගන්නවා. ඊට සාධික වුණොත් මොකද කරන්න කියලා. ඒක කියන්න ඒවා අපිට දැන් ටෙක්නිකල් නොලෙජ් එකක් නැහැ. උපනගරතුමාට ඔබතුමා සම්බන්ධ කළ දුන්නා සහ අපේ වැඩම සම්බන්ධ කළ දුන්නට මේක ඇත්තටම ගත්තොත් ආදේශ ලේකම් කාර්යාලයේ කොහේ වුණත් මේක බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත ප්‍රශ්නයක්. එතකොට මේකේ බලපෑම තියෙන්නේ මේ ඒ කන්ද පාමුල ජීවත් වෙන අපිට තමයි ලොකු බලපෑමක් තියෙන්නේ. පවුල් 3000ක් විතර සාමාන්‍ය ගම් 5ක් විතර මේ යට කැලේ තියෙනවා. ඒතර දැන් වෙලා තියෙන තත්ත්වය තමයි අපි අතීතයේ දේශපාලන ක්‍රියාකාරකම් මොනවාද ඒ කට්ටියක වැරදි දේවල් නිසා වුණා කියන දේවල් අපි ආහාර උස්සන් යන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි කියන්නේ අපිට මේ ගල්වල ස්ථිරව නතර කරලා දෙන්න. මොකද මේක ඔතෙට ගියොත් එහෙම ඔබතුමා ඇහෙන් දැක්කොත් ওই ගල්වල තියෙන ප්‍රමාණ තියෙන සීමාව තමයි පැලීම තියෙන්නේ. මීටර 900ක් විතර ගිහිල්ලා තියෙනවා. ඔය ගල්වල සීමාවෙන් එහා පැත්තේ කිසිම මේ කියන්නේ ඉස්සකේ ගහක් තරම්වත් පැලීමක් නැහැ ඔකේ. ඒතකොට මේකේ මූලිකම දේ මේකේ මූලිකම දේ තමයි මේ ගල්වල. මේ ගල්වල නතර කරලා දීමට ඔබතුමාලා කටයුතු කරන්න දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය මැදිහත් වීම යටතේ. අනික මේක දැන් අපි පැලස්තරයක් නෙමෙයි දාන්න ලෑස්ති ඉන්නේ. ඇත්ත කතාව. අපි පැලස්තරේ දාන්න ඕනේ. කාලගුණ විද්‍යා රිපෝට් එක අපි ඊයේ අරන් බැලුවා බදුල්ලට කොහොමද තියෙන්නේ කියලා 10 වෙනිදාගේ හවස 2කින් පස්සේ මිලිමීටර් 50 75 අතර කාල සීමාවක වර්ෂාපතන පතිත වෙනවා. එහෙම වුණොත් මේ ප්‍රදේශේ ජීවත් වෙන 3000කට අධික ප්‍රමාණයක් ඉන්නවා ළමයි සහ වැඩිහිටියෝ ඔක්කොම දෙමාපියෝ ඇතුළු. මේ කට්ටියට මොකද්ද දෙන සැලැස්ම? කොහෙද මේ කට්ටිය ඉන්නේ? මොකද්ද මේ කට්ටිය කරන්නේ? මේ වෙනකොට අපි ඊයේ නිකන් බැලුවා ගෙවල් වල එක ලයිට් එකක් දාලා ගොඩක් කට්ටිය ගෙදර නැහැ. බදුල්ලෙන් බැහැර වෙන්නේ. එක්කෝ බදුළු පිටියේ පැත්තේ තියෙන ගෙදරකට යනවා, එක්කෝ ටවුන් එකේ තියෙන හෝටල් එකට යනවා. අනිත් පොඩි කට්ටිය ආයේ උදේ 10ට තමයි කට්ටිය වෙලා පදිංචි වෙන්නේ. රාත්‍රී කාලේදී ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒක ගොඩක් ඒ පැත්තට බලපාන දෙයක්. ඒතුළු අපිට ඒකටත් ඔබතුමාගේ රාජ්‍ය මැදිහත් වීම සහ ආරක්ෂාව සම්බන්ධව අපි පොලිසියුත් ඉල්ලා සිටිනවා. අපිට පොඩි මේ ප්‍රශ්නේ විසඳනකම් කෙටි ආරක්ෂාවක් පුළුවන් නම් අපිට ලබා දෙන්න මහ ජනතාව වෙනුවෙන් ඒක දෙන්න. මොකද ඊයේ රාත්‍රියේත් මම රෑ 10ට විතර අපි බයිසිකල් වල ගිහින් බලනකොට නාදුන්න පිස් කීප දෙනෙක් හිටියා. ඒ ගැවසුනේ ওই බොනිලෑන්ඩ් හන්දිය සහ අලුගොල්ල උඩ ඔය සීමාවල තමයි ගැවසෙන්නේ. ඒතර ඒක අපිට එකක්. අනික මේ අතර ඔබතුමාගේ මේ වටිනා කාලය යොදවලා මෙතන ආපේකට නැවතත් ස්තුතිවන්ත වෙනවා. එතකොට අපිට මූලිකම දේ තමයි මේකට රාජ්‍ය මැදිහත් තියෙන මේ ගල් එන්න ආවොත් ඒ ගල් තුනේ ගල කියන්නේ හොස්පිටල් එකක් යට කරන් යන ගල් සෙට් එකක් තියෙන. විද්‍යාලයේ මහත්තුරු දැකලා ඔළුව අත ගහගත්තා. මේක කට්ටිය ගියාම පොඩි ගල් කැට තුනකින් රැඳිලා තියෙනවා. ඒතර ඒ පොඩි ගල් කැට තුනකින් ඒ ගල රැඳිලා තියෙනවා. ආවොත් ජෙට් එක ගියා වගේ කියලා ඒ කට්ටියම කියනවා අපිට. ඒක නිසා මම කියන්නේ මේක රාජ්‍ය මැදිහත්තුම අපිට දීලා මේක පැලස්තරේ දාන්න ශ්‍රමය අපේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම හරි බෑලා අපේ ශ්‍රමය අපි දෙන්නම්. ග්‍රාම නිලධාරි මහත්මයාත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ප්‍රාදේශීය කම්පැනියත් අපිට ලොකු සපෝට් එකක් දෙනවා. අපිත් ඒ වගේම මොකක්ද රාජ්‍ය මැදිහත්තුම ශ්‍රමයෙන් අපි සපෝට් එක දෙන්නම්. මේකට ඉක්මනටම සම්පූර්ණ සලස්මත් දෙන්න. ශ්‍රමදායකත්වය. හැකි ඉක්මනින් මේකට සලස්මත් දෙන්න. මැටි ගහන එකනොත් දමුත් අපේ ප්‍රමාද වැඩි. මැටි ගහ දැන් එච්.කොයි මහත්තයා ඉන්න ඕනේ අදාළ පොලිස් ආරක්ෂාව එකක් රැයට යවන්න රහතුරුන්ගේ බේරලා. මේ ඕනනම් හවස් වල ජංග ප්‍රචාරයක් කරනකොට මේ ප්‍රදේශයේ නොවන පුද්ගලයෝ හිටියොත් අපි පරීක්ෂා කිරීමට ලක් කරනවා කියලා එකක් යවනවා. ඒකල පොලිස් ආරක්ෂාව ජංග මේකක් අපි දෙන්නවා. ඊළඟට දල්වල එක මම ඉස්සලා කිව්ව එක තමයි තියෙන්නේ. මගේ පෞද්ගලික දසක් දල්වල උතන තියන්න බැරි වෙනවා. එහෙනම් නමුත් මම දේශපාලන තීන්දුව ගන්න බෑනේ. ඉතින් අදාළ වාර්තාවක් ඇදවලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒ වාර්තාව මම ඊතර හොඳ පැත්තට ලැබෙයි. දැන් තාවකාලික නැත්තුව ස්ථිර නවත්තන පැත්තට නැඹුරු වෙන්න බලනවා. ඔය ගල්වල නැතුම අපිට ගොඩක් බලපාලා තියෙනවා. ඔය අලුගොල්ල පාර බලන්න පාර මේ බම්පර් තියෙන්නේ. ඒක බලන්න. ඒකේ කියු 4 5 ලොරි යන්නේ. ඊට පස්සේ දැන් අර කොරමින් ටීම් එක එනවා. එතකොට දැන් අර බැලුමට මැටි දාන්න කිව්වට මේ මැට්ට ගහන්න ඕන මැට්ට මොකක්ද කියලා ගන්නවා. ඒකක් කියන්නේ කොහෙන්ද ගේන්න ඕන කියලා බලන්න. නැත්නම් අප ඔක්කොම වගේ ගිහින් දාන්න බෑ. මැට්ටක් දාන්න ඕනේ යටට වතුර නොයන මැටි. එතකොට මේ මැටි කොහෙන්ද ගන්නෙ කින්දමන්ද කොච්චර ප්‍රමාණයක් ඕනද? එහෙම ගන්නවා. නිකන් මොතන තියෙන පස්ටි හොරලවකට දාන්න බෑනේ. ඒ හින්දා ඒවත් දැන් තීන්දුව ගන්නවා. ඊට පස්සේ අපේ ශ්‍රම බලයන් ඉන්නවා. අපි ඒවත් දාන්නම් ගමනුත් ඔක්කොම එන්න. ඔව් මේක කරලා කරන්න. අර කාණු පද්ධතියක් ආපහු මේක කරගන්න වෙනවා. ඒ ටික කරලා වැඩේ කරලා දෙන්නම්.
රජයේ උපරිම මැදිහත් වීමක් තියෙනවා ඔයාලා සංවිධානාත්මක මැදිහත් වීමක් වෙනවා කියලා දැනෙන්න ඕනේ මේ රටේ සිදුලා තියෙන්නේ වෙන තරම් නායකයන් නායකගේ මීරිය පැත්ත විතරයි. එක්කෝ සාමසල කන්ද විතරයි. මේ තරේ නාය නොගිය තරක් කියන්නකො. රටම ගිහිල්ලා තියෙන්නේ. ඒක බරපතල තත්ත්වයක්. ඉන්න නිලධාරීත් ඉඳයි. නමුත් වෙන්න පුළුවන් මේක නිලධාරීත් මම දන්නා සමහර අය රැක් දවල්ක් නැතුව මහන්සි වෙනවා. අපේ දැන් මේ සමහර රාත්‍රී කැඳවන කමිටු පාන්දර 1යි 2යි අවසන්. ඒ විදිහට යන්නේ. උපරිම මහන්සි වෙනවා. ඔයාලා සුරක්ෂිත කරනවා. අපි දැන් තව තීන්දුවක් ගන්නවා. හදිසි තත්ත්වයක් ආවොත් වර්ෂාව වැඩි වුණොත් පළවෙනි එක තියෙන්නේ ජීවිත ආරක්ෂාවනේ. දැන් ජනාධිපතිතුමා කියවනේ අපිට ජීවිත දෙන්න බෑ. ඒතුරු ඔක්කොම දෙන්නම් කියලා. එහෙනම් දේපල ආරක්ෂා කරන පැත්තකින් ඉන්නේ නැතුව ජීවිත ආරක්ෂා කරන පැත්තට නැඹුරු වෙන්න ඕනේ කට්ටිය. ඒ වුණත් අපි සුරක්ෂිතතාව මධ්‍යස්ථාන හදනවා. අනිවාර්යෙන් එන්න කියනවා. පෞද්ගලික දවස්වල අපිට තුන අධ්‍යයනකින් තමයි දෙපාමුලට ගිහිල්ලා එන්නේ කිව්වත් සමහරව ආවේ නැහැ. මම හිතනවා ඔතන ටිකක් ඉගෙන ගත්ත කණ්ඩායම් වැඩි, මධ්‍යම ප්‍රාන්තික ප්‍රජාව වැඩි. අපිට යමක් කරන්න පහසු වෙයි කියලා හිතනවා. ඒ නිසා ඒ කණ්ඩායම් සූදානම් වෙන්න අපි අදාළ උපදෙස් දෙනවා. බය වෙන්න එපා. දැනට ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ රජයක් හැට අපි කරන්න සූදානම්.